මේ දවස්වල ගොඩක් දෙනා කතා කරන වික්ටෝරියා වේල් ගැන පුංචි විස්තරයක් කියන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවේ දිගම ගඟ වෙන මහවැලි ගඟ හරස් කරලා තමයි මෙන්න මේ අපි කතා කරන වික්ටෝරියා වේල් නිර්මාණය කරලා තියෙන්නේ. වික්ටෝරියා රැජිනගේ ආධාරයක් විදියට වැඩ පටන් අරන් තියෙන මේ වික්ටෝරියා වේල්ල 1978 අගෝස්තු 15 තමයි මුලින්ම වැඩ ආරම්භ කරලා තියෙන්නේ. 1985 අවුරුද්දේ අප්‍රේල් 15 වේල්ලේ වැඩ ඉවර කරන්න පුළුවන් වෙලා තියෙනවා. හරියටම ගත්තොත් මේකේ උස මීටර් 122ක්. ඒ වගේම තමයි දිග මීටර් 522ක්. පළල මීටර් 25ක්. වාන් දොරටු 8ක් තියෙනවා මේ වේල්ලේ. ඒ හරහා තප්පරයට ඝන මීටර් 8200ක් විතර ජලය පිට කරන්න පුළුවන්. හිතා ගන්නවත් බැරි ජල කඳක්. වාන් දොරටු වගේ අත්‍යවශ්‍ය දේවල් වලට විතරයි යකඩ පාවිච්චි කරලා තියෙන්නේ. අයිස් වතුරෙන් සාදාගත් කොන්ක්‍රීට් තමයි මේ සඳහා වැඩිපුරම භාවිතා කරලා තියෙන්නේ. ජලයෙන් එන තෙරපුම පුළුවන් තරම් අඩු කරන්න මෙන්න මේ වේල්ල ආරුක්කු හැඩයට හදලා තියෙනවා. ඔයාලට ඒ ආරුක්කු හැඩය වේල්ලේ උඩ ඉඳන් බලද්දි බලා ගන්නත් පුළුවන්. ඔයාලටත් හිතෙනවා නම් මේ වේල්ල බලන්න යන්න ඕනි කියලා. තෙල්දෙනිය මොරගහමුල පාරෙන් වගේම වේල්ලේ අනිත් පැත්තෙන් අධිකාරිගම හරහා මේක බලන්න යන්නත් පුළුවන්. යනවා නම් වාන් දොරටු ඇරලා තියෙන කාලෙක යන එක තමයි හොඳමදි. බලන්න ලස්සන දර්ශනයක් තියෙනවා එතන. හොඳමදි Google එක හරහා වික්ටෝරියා view point කියලා සර්ච් කරලා එතන තියෙන නම්බර් එකට කතා කරලා වාන් දොරටු ඇරලාද කියලා බලලා යන්න පුළුවන් නම් ලස්සනට මම කිව්වා වගේ දර්ශනයක් බලන්න පුළුවන්.